ඉතින් ඇත්තටම වගා කරන යා කට්ටියට ඉතින් මේ දවස්වල මාර ගති. ඒ වගේම මම කන්නම කැමති දෙයක් තමයි මෙන්න මේ වගේ පොඩි ඔය රට යවන්නෙත් මේ වගේ පොඩි සැලඩ් කියුම්කම්බ. එතකොට මේවට ගර්කින් කියලා කියන්නේ. හැබැයි ගොඩක් අයට ලාභ ගන්න පුළුවන් හොඳ වගාවක් වුණාට සමහර අය ගර්කින් වගා කරන්න ගිහිල්ලා තනා ගන්නවා. ඉතින් ඒකට හේතුව මොකද්ද? හේතුව ග්‍රෝ බෑග් එක. දැන් සාමාන්‍යයෙන් අපේ වගේ ග්‍රෝ බෑග් එකක් ගත්තාම ලෙඩක් එන්නේ නැහැ. ඒකට හේතුව මොකද? අපි මේවා තාක්ෂණිකව චෙක් කරනවා. ඒ කියන්නේ අපි මේ ග්‍රෝ බෑග් වලට කාබනික මාධ්‍ය දැම්මට සලාද පිපිඤ්ඤ වගේ ඒවට දැන් දානකොට මේවට ගන්නෙ කොහොබත්නේ වැඩිපුරම මාධ්‍ය. ඒතර කොහොබත් වල EC එක pH එක අපි බැලන්ස් කරන්න ඕනේ. ඒ කියන්නේ EC එක 0.5ට වගේ බැලන්ස් කරගන්න ඕනේ. ඒතකොට බැලන්ස් කරගන්න නම් ඔයාට මේක මහා දෙයක් නෙමෙයි. මේක වොෂ් කරාම ඔහොම අර ටැනික් කියන ගති ඔය දැකලා ඇති කහට වගේ යන්නේ. ඒවා ඔයාට අයින් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාට මේවට ඔය කැල්සියම් නයිට්‍රේට් වගේ දාලා මේක පොඩ්ඩක් බැලන්ස් කර ගැනීම, වොෂ් කර ගැනීම ඉක්මනට කරගැනීමේ ක්‍රමයක් තියෙනවා. ඉතින් ඔයාට මාධ්‍ය හරුවට තිබුණ නැත්නම් මොනවා හරි ප්‍රශ්න තිබ්බොත් මේ සලාද පිපිඤ්ඤ ලේසියෙන් හදාගන්න බෑ. ඒකට හේතුව තමයි මේ සලාද පිපිඤ්ඤ ඇවිල්ලා නිකන් බොයිලර් කුකුළු වගේ ෂණික හැදෙනවා. ඉතින් ෂණික හැදෙනකොට මේවට වතුර අපි දාන්න ඕනේ. වතුර වැඩි ප්‍රමාණයක්. ඒතර වතුර වැඩියෙන් දෙනකොට වතුර එකතු වෙලා ටගල දිලීර ගතිය එන්න පුළුවන්. ඉතින් දිලීර ලෝග තමයි මේවට බලපන්නේ. සාමාන්‍යයෙන් ওই කෘමි හානි එහෙම ගොඩාක් අඩු වගාවක් තමයි සලාද පිපිඤ්ඤ කියන්නේ. ඒ කියන්නේ අපේ තෙත් කලාපෙන අපේ වැස්ස ලොකු බාධාවක්. ඉතින් වැස්ස අඩුක් වෙනවා කොහොමද අපි ග්‍රීන් හවුස් එකක වවනකොට. එතකොට කෘමි හානිත් බැලන්ස් වෙනවා. ඊළඟට මෙතෙන්දී මේකෙදී අපි ඕගොල්ලෝ හැම වෙලාවෙම පුළුවන් තරම් try කරන්න මේ ග්‍රීන් හවුස් එකකට වතුර දෙනකොට ඔයා ෆ්‍රී කෙනෙක් නම් ඔයාට කෑලි දෙක තුනකට කඩලා පොඩ වතුර දෙන්න. එහෙම නැත්නම් උදේ හවස දෙන්න. එතකොට ඔයාට මේව බැලන්ස් කරගන්න පුළුවන්. ඉතින් හැම වෙලාවෙම දිලීර නාශකයක්. ඉතින් අපි නම් කිමිකල් දේවල් නෙමෙයි අපේම දිලීර නාශක තියෙනවා වසවිස නැතුයි සල්ෆර් වලින් හදපු. ඒව තමයි ඩ්‍රිපර්ස් හරහාම කෙලින්ම යන්නේ. එතකොට අර මූල පද්ධතියට හානි වෙන්නේ නැහැ. අනික මේවට කැල්සියම් අවශ්‍යයි. මොකද අපි කොකෝ පිට්වල එහෙම නැත්නම් කොහොබත් වැඩි මාධ්‍යවල දානකොට කැල්සියම් ගොඩක් තියාගැනීමේ හැකියාව අඩු වෙනවා. හැබැයි මේ හොඳ ශක්තිමත් පිරුණු හොඳ ෆ්‍රෙෂ් හයිය ගෙඩියක් ගන්න නම් හොඳට ඔයා කැල්සියම් පැත්ත දෙන්න ඕනේ. එතකොට ඔයාට පෝර දෙනකොටත් නිකන් ඇල්බර්ට් සොලියුෂන් විතරක් දැම්මට වැඩක් නැහැ. ඔයා කැල්සියම් පැත්ත වැඩියෙන් දෙන්න. ඉතින් ඔයාටත් මේ ග්‍රීන් හවුස් වගාවේ සලාද පිපිඤ්ඤ වල කොහොමද පෝර ෂෙඩියුල් එක වෙන හැටි දැනගන්න අවශ්‍ය නම් කමෙන්ට් එකක් දාන්න. ඊට අමතරව ඉතින් මූලිකව අලුතෙන් ග්‍රීන් හවුස් වගාව පටන් ගන්න කෙනෙක්ට හොඳම වර්ගයක් තමයි සලාද පිපිඤ්ඤ. හැබැයි ඉගෙනගෙන මේ දේවල් වලට අත ගන්න. ඉතින් ඉගෙන ගන්න ඔයාට පුළුවන් අපි ලොකු බිස්නස් එක සම්බන්ධ වෙලා මේ සම්බන්ධ ෆුල්ම වීඩියෝ සීරීස් එකක් ගයිඩ් එකක් ප්‍රැක්ටිකල් සෙෂන්ස් එක දාලා තියෙනවා. ඒකට ඔයාට ජොයින් වෙන්න පුළුවන්. ඉතින් මම දාන ලින්ක් එකෙන් ජොයින් වෙන්න. ඊට අමතරව ක්වොලිටිම ඩියුරබල් නවීනතම හරිතාගාර හදන ෆ්‍රී කන්සල්ටන්සි සර්විස් එකක් තියෙන ගැමියා ටීම් එකට කතා කරන්න. එතකොට ඔයාට වැටෙන්න දෙන්න නැතුව අනිවාර්යයෙන්ම ගොඩ දානවා.